ලෙෆ්ට් වුණා. දැන් පල්ලවේ යනවා මේ. වෙලාවට මේ මෙන්න මේන් චේන් එක මේන් චේන් එක. සීතලයි. එලෙන්න ඔබට ආකාශේ ඉතගත්ත මේ සිසිල මාසිත්තේ. Hi guys. දැන් මේ අපි යන්නේ ලිවස්ටන්. මේ යන්නේ තුන්වෙනි පාර. කලින් ගිහින් පාරම අපිට සේරැල්ල බලන්න බැරි වුණා. ඉතින් දැන් මේ පාරේ යන්නෙම සේරැල්ල බලන්න තමයි ලිවස්ටන් යන්නේ. Hi guys, ඉතින් ඔයාලා මේ වෙනකොටත් දන්නවා අපි කොහෙද යන්නේ කියලා. මේක හදිස්සියෙම ප්ලෑන් කරපු ගමන. හරියට තමයි ගෙදරින් මේ ගමන යන පිටත් උනේ. අපි දෙන්නගේ බයික් එකේ තමයි මේ ගමන යන්න ලෑස්ති උනේ. මම නම් පොඩ්ඩක් මුලින් අකමැති වුණා. මොකද මේ බයික් එකේ ගමනක් ගියොත් මොකක් හරි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. අපි ඉතින් අපේ බයික් එකට තෙලුත් ගහගෙන දීනේ කියලා අපේ ගමන පටන් ගත්තා. ඒ අතරමඟදී අපේ මෑන් මට මිදි අරන් දුන්නා. පාරායින විකුණන් තියෙන තැනකින්. මිදි ගෙඩියක් ඉතින් මමත් කාලා අපේ මෑන්ටත් ගෙඩියක් කඩට දැම්මා. මම මිදි කන මාර මාසයි ළමයි. මං ගැන අනුකම්පාව විතර තමයි ඉතින් අපේ මෑන් මට ওই මිදි අරන් දුන්නේ. කාර් කර ගියාට මොකද මේ වෙලාවේ අවුව මාරම සැරයි. ඔන්නෝම තමයි ළමයි සෙක්සි විදිහට මිදි කන්නේ. ඉතින් අල්ලටත් අන්න ඒ විදිහට වග කියලා. ඊළඟට ඉතින් අපි ගියේ සල්ලි ගන්න. සල්ලිත් අරගෙන අපි ඉතින් ආයමත් ගමන පටන් ගත්තා. මම ඔයාලට මුලින්ම කිව්වනේ අපේ බයික් එකේ ආවොත් මොකක්ම හරි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා කියලා. ඉතින් ඒ අත්දැකීමට අපිට අපේ බයිසිකලේ චේන් එක ලෙෆ්ට් වුණා. දැන් පල්ලවේ යනවා මේ. වෙලාවට මේ මෙන්න මේන් චේන් එක මේන් චේන් එක. චේන් එක උඩ තියාගෙන යන්නේ වෙලාවට කාන්ද කියන්නේ නැත්තම් තල්ලු කරන්න වෙනවා. වාසනාවට වගේ පාලම ඉවරනත් එක්කම බයික් හදන තැනක් තිබ්බා. අපි ඉතින් එතනින් අපේ බයික් එක හදාගෙන ආයමත් ගමන පටන් ගත්තා. බයික් එක හදාගත්තා. බයික් හදාගත්තා. දැන් තමයි තේරෙන්නේ කාර් එක ආවම හොඳයි කියලා වීඩියෝ බලන්න නැතුව. ඊට පස්සේ ඉතින් මොන හරි කෑවනම් හොඳයි කියලා හිතුණා මට. මම ඉතින් ගෙදරින් එනකොට මෙහෙම මේ කේකුයි බිස්කුටුයි දාලා චුටි ලන්ච් බොක්ස් එකක් මේ මොනවද ස්නැක් බොක්ස් එකක් හදාගත්තා. ඉතින් කන්න හදා. හස්බන්ඩ්ටත් ඉතින් කේක් කෑල්ලක් දීලා මාත් කේක් කෑල්ලකට වල් කිව්වා. ඒ වෙලාවේ මට මේ කේක් කෑල්ල දැනුනේ දිව්‍ය භෝජනයක්. ඊට පස්සේ ඉතින් අපි මොන හරි බොන්න හිතාගෙන මෙන්න මේ චූටි කඩේ ගාවින් නැවැත්තුවා. මං බිව්වා ක්‍රීම් සෝඩා එකක්. අපේ මෑන් බිව්වා අනස් ජූස් එකක්. මං ඉතින් ක්‍රීම් සෝඩා එකක් බීලා නතර උනේ නැහැ. මම රොටියකුත් කෑවා. සේරැල්ල බලන්න අපි දෙන්න තනියම ගියාට මේ ගමනට අපේ හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙකුත් එකතු වුණා. ඉතින් යාළුවා මෙන්න මේ විලායකේ තමා නතර වෙන්න ප්ලෑන් කරලා තිබුණේ. අපි ඉතින් සේරැල්ල බලන්න යන්න කලින් අපේ බෑග් ටික ඒ විලායකින් තියලා තමා සේරැල්ල බලන්න යන්නේ. බයික් එක දිගටම ආපු නිසා අපි චුට්ටක් නවත්තලා රෙස්ට් එකේ ඉඳලා තමා ආයමත් ගමන පටන් ගත්තේ. දැන් සීතල වෙනවා. ඒක තමයි අපි ඔය වයිබ් එක මේක දැන් එන්න වයිබ් එකට එන්ටර් වෙනවා. සීතලයි සීතල වෙනවා. ලොකුව නෑ ඉතින් අපි ආවේ 5 දවස් කරන්නේ. එහෙම කිව්වට මොකද ෆයිනස් කැලි වලනකන් විතරයි සීතල තිබුණේ. ඊට පස්සේ ඉතින් අර කලින් තිබුණ පට්ට රස්නෙම තමයි අපි දෙන්න හස්බන්ඩ් ඉතින් මේ බයික් එක ලොකු කඳු ඇද්දුවේ නෑ. ඉතින් ඒ ලොකු හැම කන්දකම මම බැහැලා පයින් තමයි ආවේ. ඒ වෙලාවේ නම් ඉතින් මට හස්බන්ඩ්ට හොම්බඩ දෙකක් දෙන්න හිතුණා. මේක ඉතින් මට පළවෙනි පාර වෙච්ච දෙයක් නෙමෙයි. ඔය බයික් එකේ අපි දෙන්නා කොහේ හරි දුර ගමනක් ඇවිදින්න ගියොත් ඔය වගේ දේවල් වලට මට අනන්ත මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒත් ඉතින් මට ලැජ්ජ නැති නිසා මං ඉතින් එයා කතා කරන හැම වෙලාවෙම ඔය බයික් එකේ යන්නත් එනවා. මට උන අසාධාරණයට බැන තමයි ඉතින් ඔය දැන් යන්නේ. හස්බන්ඩ්ටත් බැන පරිසරයේ තියෙන ලස්සනත් බල අපි ඉතින් හිමින් අපේ ගමන ගියා. ඒ දඬු මුණ්ඩරේ ආවෝ දනක් කියලා කියනවනේ ඔය ඒක දැන් මට මතක නෑ. මට බහැලා දුවන්න ඉතින්. දුවමු. දැන් අපි පල්ලෙම බැහැගෙන යනවා. අන්න සේරැල්ල. බෝර් කියන්නේ. ඇත්තමයි යන පාර දෙපැත්ත නම් මාරම ලස්සනයි. මාරම කියන්නේ මාරම ලස්සනයි. අපි මේ ගමන ගෙදරින් පිටත් උනේ උදේ 11ට කියලා මං කිව්වා. ඉතින් අපි හෙට යද්දි හවස 3:00 විතර වුණා. ඒ හින්දා අපි කොහෙවත් මග නැවැත්තුවේ නැහැ. දිගටම කෙලින්ම ගියේ සේරැල්ල බලන්න. හෙල්මට් එක දාන් ගිහින් ඔළුව රෙදින ඉඳන් මං ඉතින් ටිකක් දුර හෙල්මට් එක ගලවලා ගියා. අපි දෙන්නා මන්දාරම් කියන්නකෝ. දවසක් තාමල් වැස්සේ දෙනවා. ආයෙත් රිවර්ස් කරන්න එන්නේ.
I don't know. රිවර්ස්ටර්න් ඇවිල්ලා තියෙන අය දන්නවා මෙහි පාර එච්චර හොඳ නැහැ වලවල් තියෙන නිසා මල පැනලා තමයි කියන්නේ ආයෙ නම් රිවර්ස්ටර්න් එන්නේ නැහැ කියලා. ඉතින් අපි පරිසරයේ තියෙන ලස්සනත් බලාගෙන කොහොමින් හරි සේරැල්ල තියෙන තැනට අපි එතනට යනකොට ටිකට් කවුන්ටර් එකත් වහන්න ඕන මෙන්න තිබුණේ. අපි කොහොමයි ටිකට් ගත්තා. ඒ වෙලාවේ හවස 5ට විතර ඇති 5ට 5යි කාලේ විතර වගේ. සේරැල්ල ළඟට යන්න ඔන්න ඔය වගේ චූටි කෙටි පාරක් තියෙන්නේ. අපි ඉතින් ඒකත් අමාරුවෙන් බැලලා සේරැල්ල ළඟට ගියා. අනේ එතන මාරම ලස්සනයි. අපේ ගමන් මහන්සිය කොහෙ ගියාද මන්දා. ඒ තරම් එතන මාරම ලස්සනයි. එතනට ගියාට පස්සේ හරිය අමුතු හැඟීමක් දැනුනේ. මගේ පුංචි රට කොච්චර ලස්සනද කියලා මට ඒ වෙලාවේ 10000 වතාවක් හිතලා තියෙනවා මේ සේරැල්ල ගාව හොල්මන් ඉන්නවා කියලා. ඇත්තටම මම මේ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ වෙලාවේ ඒ වුණාට චුටි බයක් විතර දැනුණා. මොකද අපි ගිය වෙලේ කවුරුත් එතන හිටියෙත් නෑ. අනික අපි ගියේ ගොඩක් හවස් වෙලා නිසා. කොහොමදත් හොඳයිනේ කියලා අපි දෙන්න ගොඩක් වෙලා එතන ඉන්නේ නැතුව අපි ඒ පරිසරයේ තියෙන ලස්සන බලලා ෆොටෝස් ටිකකුත් ගහගෙන අපිට අවශ්‍ය වීඩියෝ ක්ලිප්ස් ටිකත් අරගෙන ඉක්මනට එතනින් ඇත්තටම ළමයි එතන මාරම ලස්සනයි. නිකන් චිත්‍රයක් වගේ. එතන කොච්චරද ලස්සනද කියනවනම් මට එතනින් එන්න හිතුනෙත් නෑ. මට එතන ගොඩාක් වෙලා ඉන්න හිතුණා. ඒත් ඉතින් මොනා කරන්නද අපි හවස් වෙලා ගියපු නිසා වැඩි වෙලාවක් ඉන්න හම්බුනේ නෑ. අපි ඉක්මනට අපහු එන්න. බැස්ස වගේ නෙමේ පඩි ටික අහපව උඩට නගිtti නම් චුට්ටක් මහන්සි ගන්නවා. දැන් අපි අහපව යන ගමන් ඉන්නේ මේ යන පාරේ අලි ඉන්නවලු. ඒ ඉන්න පොඩ්ඩක් බලන්න ඉන්නේ මං අලින්ට ආසයි වුණාට බයයි මේ. එලවන ඩයල් එකක් ඉන්නවා කියලා කිව්වේ. එලවන ඩයල් එකක් ඉන්නවා කියලා කිව්වා. අපි මේ ගමෙන් කට්ටියකින් ඇහුවා විස්තර පොඩ්ඩක් මේ දැන් හවස් වෙලත් නිසා අනිත් එක මේ බයික් එක පොඩ්ඩක් මේ හදුවද්ද හොරයි මං එනකොටත් දැහැබෑ. අපි යනවා නැන්දේ? යනවා. එන දිගටම අලි වැටවල් තිබ්බා. ඒත් අපි දැන් කතාවේදී ආවේ මේ පැත්තේ අලි ඉන්නවා කියලා අපි අහලා නැහැ. මේ අපි හිතුවා මේ දිවියෝ හරි ඌරෝ හරි එහෙම සත්තු ඇති ඒකයි අලි වැටවල් ගහලා තියෙන්නේ. නෑ දෙයියනේ අලි ඉන්නවා. මේ පාරේ හවසට අලි ඉන්නවා කියලා දැනගත්තට පස්සේ අපිට ඇත්තටම පොඩි බයක් ඇති වුණා. මොකද අපේ බයිසිකලේ එච්චර හොඳ නෑ කඳුවක් දන්නෙත් නෑ. ඒක කොයි වෙලේ හිටියිද දන්නේ නෑ වගේ සීන් එකේ අපි දෙන්න ගියේ. ඉතින් ගමේ අය කිව්වට පස්සේ මේ පාරේ හවසට අලි ඉන්නවා කියලා අපි දෙන්නට ඇත්තටම චුට්ටක් බය වුණා. ගමේ අය කියපු විදිහට එළවන අලියෙක් ඉන්නවලු ඒ පාරේ. ඉතින් ඇත්තටම චුට්ටි බයක් ඇති වුණා. දැන් හවස හරියට දික්කුයි. මම බයයිද? ඉස්සුදානේ. මට චුට්ටක් බයයි. අපි ඉතින් සින්දුවකුත් කියාගෙන බයෙන් හිමින් ඉස්සරහට අපි දෙන්නට සින්දු කියන්න බෑ. ඒ වුණාට ඒ වෙලාව අපි දෙන්නම හිටියේ බය වෙලා. ඉතින් බය නැති කරගන්නත් එක්ක අපි දෙන්න සින්දුවක් කියාගෙන ජොලියේ ඉස්සරහට රැවෙන්න ඉතින් චූටි සීතලකුත් දැනුණා. ලොකුවට ගණන් ගත්තේ නෑ. ඉතින් අපි දෙන්න ආපු විදිහටම ආවා. අනේ මාරු ලස්සනයි. කෝලම් කර කර ඉතින් මායි මහත්තයයි දෙන්න පරිස්සමින් ආවා. අපි ආපු මම මුලින්ම කරේ මොන හරි කන්න කියප එක. අපි දැන් රයිස් එකක් ඕඩර් කරේ. ඒක එනකන්වත් ඉන්න බෑ. මොකද අපි දැන් ඇවිත්දී මාරම් පරිගින්න හිටියේ. රයිස් එක එනකන් ආපත් කාලා රයිස් එකත් කාලා බඩ හොඳට පුරවගෙන තමා අපි නැවතෙන විලායට යනකොට හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්න හෙට ඇවිල්ලා හිටියා. අපි යනකොට එයාලා ඉතින් රෑට බාබකියු දාන්න අවශ්‍ය බඩු ගෙනලා තිබ්බා. අපිත් ඉතින් ඒවට සපෝට් එකක් දුන්නා. ඊට පස්සේ ඉතින් අපි රෑට කන්න වැව් මාළු හොද්දකුයි පරිප්පු හොද්දකුයි හදාගත්තා. ඒක නම් මාරම රසට ආවලා. ඒ විදිහට ඉතින් එදා දවස ගෙවිලා ගියා. පහුවදා උදෙන්ම මායි හස්බන්ඩ්වයි අහපව ගෙදර එන්න. ඉතින් මෙච්චර වෙලා මාව බලන් හිටිය ඔයාලටත් ගොඩක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එකත් සබ්ස්ක්‍රයිබ් කරලා like කරලා කමෙන්ට් කරලා මට සපෝට් එකකුත්. ආයෙමත් අලුත් vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.